බර අඩු කරගන්න අපි කළ යුතු සරල ක්‍රියාකාරකම් ටික. ආහාර රටාව ගත්තොත් ආහාර රටාව ප්‍රධාන ආහාර වේ තුනේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කීගානෙන් භාගයටත් වඩා අඩුවෙන් ගන්නව නම් ඒ තමයි හොඳයි. කාබෝහයිඩ්‍රේට් සඳහා වත් කොස් දෙල් අල වර්ග පීරිසි අඩු කෝපන එකමාරකට සීමා කරන්න. ප්‍රධාන ආහාර වේල සඳහා ගන්න එළවලු ප්‍රමාණය වැඩි කරන්න. එළවලු ප්‍රමාණය එළවලු වර්ග 2යි, පලා වර්ග 1යි. එළවලු වර්ග ගන්නකොට පාට පැහැයෙන් එළවලු වර්ග ගන්නව නම් ඉතාමත් ගුණදායකයි. සියලුම කනිජ ලවණ පෝෂක සියල්ලම හොඳට ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම ප්‍රෝටීන සඳහා පිඟානෙන් ඉතිරි භාගෙන් 3න් 1කට සීමා. එතකොට ප්‍රෝටීන ගන්නවනම් මාස්, මාළු, බිත්තර වැනි ප්‍රෝටීන සහ ඒ වගේම ශාක ප්‍රෝටීනක් ගන්න පුළුවන්. ශාක ප්‍රෝටීන වශයෙන් මුංගට කඩන කවුපි වැනි ප්‍රෝටීනත් අපිට ගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා බලන්න. ඔබගේ බර අඩු කර ගන්න සහ ඔබගේ ඕනම රෝග වළක්වා ගැනීමට මෙහි වැදගත් වෙයි.